And this is my first vlog. Oh my god, first vlog. Let me prepare very well. 1000 like. This is my friend Mansi. Hello, hello. I look very dark. Because you're dark, that's why you look dark. And what? Hello, मेरा नाम मानसी है. Stop it, idiot! Hi, go over there. Hi, this is Mansi. You are laughing Why? at me. Why is he coming? Every word I'm saying. We got a ride. Hi කොහොමද මම ධනුෂි මේ තමයි මම කරන පළවෙනි වීඩියෝ එක දැන් අපි මේ වැඩ ඇරලා ගෙදර යන ගමන් මාත් එක්ක ඉන්නවා තව යාළුවෙක් මේ මාන්සි දැන් අපි පයින් යනවා අපිට කිලෝමීටර් එකමාරක් දෙකක් කිට්ටුවෙන් තියෙනවා යන්න ස්ටේෂන් එකට මොකද මේ රූට් එකේ බස් එන්නේ නැහැ She cannot understand anything so that's why she is laughing at me she is Mansi she's an Indian girl she's one of my co-workers as well but she is a good friend Yeah, of mine I am very good friend. හරි මේ තමයි මම වැඩ කරන තැන මේ පාරේ ඉඳන් තමයි අපි කිලෝමීටර් දෙකක් ස්ටේෂන් එකට වෙනකම් පයින් යන්න ඕනේ. ස්ටේෂන් එකෙන් එහාට තමයි මිනිස්සු ගැවසෙන්නේ. මොකද මේ රූට් එකේ තියෙන වෙයාහවුස් විතරයි. ඉතින් ඒ නිසා තමයි බස් ස්ටොප් එකක් නැත්තේ. just show the way that we have to go See, you will see only cars, trees, nothing else. No house. OMG. See, with whom I'm just gonna do a vlog oh my god we got a ride no that's fine oh no space අපිට මගදී අපිත් එක්කම වැඩ කරන අංකල් කෙනෙක් හම්බුණා. මේ ඒගොල්ලෝ නම් කැමති නෑ අංකල් කියනවට අපි නම කියලායි කතා කරන්නේ. එයා අපිට ලිෆ්ට් එකක් දුන්නා ඉතින්. ඔහොම තව ටිකක් දුර යද්දී තව වැඩ කරන තුන්දෙනෙක් පයින් යනවා. ඉතින් වාහනේ නැවැත්තුවා එයාලටත් කොහොම හරි නගින්න කියලා. Yeah, you can see everything. बैठ जा भाई. I look very dark. because you're dark that's why you look dark You also look very dark. that's fine I'm dark I accept that No, I'm not that dark. okay I'm gonna edit this I'm light dark. I'm gonna put a filter on this so just don't mind that so say hi these are also my co-workers Oh my God. soon you will see this on YouTube as well No. so Yeah, she'll yes go. I'm doing a vlog from how many? and this is my first vlog Oh my god, first vlog. Let me prepare very well. 1000 like. don't forget to subscribe when you see this on YouTube okay just say hi Why do I look like this? I look like a homeless. Please, This is please, Ifti let's do it later. and- I look like a homeless. actually you are What the What are you saying? I'm just kidding okay Crazy co-workers. now You are we are at the calling us crazy. station අපි දැන් ඉන්නේ ස්ටේෂන් එක ඇතුලේ. මෙතනින් අපි ට්‍රේන් එක අරන් ස්ටේෂන් 3ක් විතර යන්න ඕනේ. This is Dhanushi. किस समझाइए सजना I'm adding music to your video. අපි එද්දිම වගේ ට්‍රේන් එකක් ආවා. ඉතින් ඒ නිසා මට ට්‍රේන් එක වීඩියෝ එකක් ගන්න බැරි වුණා. අපි දැන් මේ ට්‍රේන් එක ඇතුලේ ඉන්නේ. මේ වෙලාවට නම් සෙනග සෑහෙන අඩුයි ට්‍රේන් වල බස් වල. හැබැයි මේ හැම එකක්ම ෆුල් වෙනවා හවසට. අපි මේ යන්නේ ස්කයි ට්‍රේන් එකේ. ඉතින් මේක පොළොව මට්ටමට ඩචුටක් උඩින් යන නිසා හැමදේම හරිම ලස්සනට පේනවා එළියේ. ඔයාලටත් පේනවා ඇති කොච්චර ලස්සනයිද කියලා වටේටම. දැන් මේ ස්ප්‍රින්ග් එක නිසා හැමදේම කොළ පාටට හරිම ලස්සනට පේනවා. අපි දැන් ස්ටේෂන් 3කට විතර පස්සේ එක්සිට් වෙනවා. මෙතන ඉඳන් අපිට බස් එකක තමයි යන්න තියෙන්නේ පැයක විතර දුරක්.
අපි ස්ටේෂන් එකෙන් එළියට එද්දිම බස් එක නවත්තලා තිබ්බා ස්ටොප් එකේ පාරෙන් එහා පැත්තේ. ඒකම සිග්නල් එකත් වැටලා තිබ්බා පාර පනින්න. ඉතින් අපි දුවගෙන ගියා. නැත්තම් පැය භාගයක් විතර ඉන්න ඕනේ ආපහු බස් එකක් එනකම්. ආදර මල්වල පාට කියන්නද ඒ වගේ ලස්සන තව නෑ ඒ වගේ ලස්සන තව නෑ. හරි බස් එකේ ඇවිල්ලා ඔන්න මං ආයේ ආවා ස්ටේෂන් එකකට. මෙතන ඉඳන් ආයේ ට්‍රේන් එකේ මට තව එක ස්ටේෂන් එකක් යන්න තියෙනවා. සමනල් සිහිනය පිපුණා සමනල් සිහිනය පිපුණා. ඔන්න මම මගේ අවසාන බස් එකට නැග්ගා. මේකේ විනාඩි 6ක විතර දුරක් මට යන්න තියෙන්නේ. ලොකු දුරක් නෙමෙයි. මේ බස් එක නවත්තන්නේ හරියටම අදාළ ස්ටොප් එකකින් විතරයි. ඒක සමහර වෙලාවට නම් හරි කරදරයක්. අපිට ඕන තැනින් බහින්න බෑනේ. මම දැන් මගේ ස්ටොප් එකෙන් බහිනවා. මම මෙහෙදි පුරුදු වෙච්ච තව විශේෂ දෙයක් තමයි බස් එකෙන් බහලා යද්දි බස් ඩ්‍රයිවර්ට thank you කියනවා. මෙහි හැමෝම වගේ බස් ඩ්‍රයිවර්ත් අපිට have a good day, have a nice day කියලා කියනවා. දැන් මම බස් එකෙන් බැස්සා. දැන් මේ මීටර 150ක් විතර පයින් යන්න තියෙනවා ගෙදරට. දැන් ස්ප්‍රින්ග් එක නිසා හරිම ලස්සනයි. ඒ වගේම චුට්ටක් අවුවයි. සීතලක් තියෙනවා. සීතලත් එක්කම පොඩි අවුවක් තියෙනවා. අද නම් හරි මහන්සියි. දැන් වැඩ ඇරිලා එන ගමන් හින්දා කොහොමත් මගට යනවා පැය කමාරක් හැමදාම. ඒක අනිවාර්යෙන්ම යනවා පැය කමාර. පැය කමාර හෝ දෙකක් වෙනවා සමහර වෙලාවට. මොකද බස් එක එනකන් සමහර වෙලාවට පැය භාගයක් විතර ඉන්න ඕනේ හින්දා. ඔන්න ඔහොම තමයි ඉතින් හැමදාම මම වැඩ ඉවර වෙලා ගෙදර එන්නේ. ඉතින් මගේ වැඩ විස්තරත් එක්කම තව ලස්සන vlog වලින් ඉස්සරහට එන්නම්. bye bye.